වන අරණක කුඩා නිවස. මීට වසර 60කට එපිට ඉකෝමත් එක කාලයක විස්කොන්සින් මහවනයේ ලී කොටවලින් තැනූ කුඩා අලු පැහැති නිවසක කුඩා දැරියක් ජීවත් වූවාය. මහවනයේ දැවැන්ත අඳුරුගස් නිවස වටා නැගී සිටියේය. ඒවාට එපිටින් තවත් ගස්ද ඒවාට එපිටින් තවත් ගස්ද පැතිර තිබිණි. දවසක් පුරා සතියක් පුරා නොව මුළු මාසයක් පුරා වුවද තමාට හැකිතරම් දුරක් දුරු දිගට ඇවිද යන මිනිසෙකුට මහවනය මිස අන් කිසිවක් හමුවන්නේ නැත. එහි ගෙවල් නොවීය, මංමාවත් නොවීය, මිනිස්සු නොවූහ. එහි දක්නට ලැබුණේ ගස් හා ඒවා අතර සිය නිවාස තනාගත් කැලෑ සතුන් පමණි. වෘකයෝ, වලස්සු හා විශාල කැලෑ බලලු මහවනයේ ජීවත් වූහ. හික්මීයෝ, මින්ක් මුගටියෝ හා දියබල්ලෝ දියපාරවල් අසබඩ පදිංචිව සිටියහ. නරින්ට කුඩා කඳු ගැටවල ගුහා තිබූ අතර මුවෝ සෑම තැනම නිදල්ලේ ඇවිදමින් සිටියහ. කුඩා ලී නිවසේ සිට නැගෙනහිරටත් බටහිරටත් සැතපුම් ගණනාවක් ඈතට යනතුරු ගස් වැවී තිබූ අතර කුඩා ලී නිවාස කිහිපයක් පමණක් මහවනයේ මායිමේ තැන තැන ඉදිවී තිබෙනු දක්නට ලැබිණි. කුඩා දැරියගේ දෑසට පෙනෙන මානයේ පිහිටියේ එකම එක කුඩා නිවසක් පමණි. ඒ ඇගේ පියාත් මවත් වැඩිමහල් සොහොයුරිය මේරී හා බිලිඳු සොහොයුරිය කේරීත් සමග ජීවත් වූ නිවසයි. නිවස ඉදිරියෙන් කරත්ත පාරක් දිවේ. කැරකෙමින් හා ඇදවෙමින් දිවෙන එය සත්තුන් ජීවත් වන මහවනය මැදින් අතුරුදහන් වී යයි. එහෙත් ඒ යන්නේ කොතැනටද කියාවත් එහි අවසානයේ කුමක් වනු ඇතිද කියාවත් කුඩා දැරිය නොදත්තාය. මේ කුඩා දැරියගේ නම ලෝරාය. ඇය සිය පියාට අප්පච්චි කියාත් සිය මවට අම්මා කියාත් ඇමතුවාය. ඒ කාලයේ ඒ පළාතේ දරුවන් දැන් කාලයේ මෙන් පියාට හා මවට තාත්ති අම්මී කියා ඇමතුවේ නැත. රාත්‍රියේ රෝද සහිත මිටි ඇඳේ වැතිර නොනිදා සවන් දෙමින් සිටින ලෝරාට ගස් එකිනෙකාට රහස් කියාගන්නා හඬ හැරෙන්නට අන් කිසිවක්ම ඇසෙන්නේ නැත. රාත්‍රී කාලයේ ඉඳහිට ඈත දුරකින් වෘකයෙකු උඩුබුරලනු ඇසේ. ඊළඟට ඌ වඩාත් සමීපයට ඇවිදින් යළිත් උඩුබුරලයි. එය බය උපදවන හඬක් විය. ඒ වෘකයන් කුඩා දැරියන්ව කාදමන බව ලෝරා දැන සිටියාය. එහෙත් ශක්තිමත් ලී බිත්ති තුල ඇය සුරක්ෂිත වූවාය. ඇගේ පියාගේ තුවක්කුව දොරට ඉහළින් එල්ලා ඇති අතර යහපත් ජැක් වෛරම් වැටුණු වුල්ඩෝග් වර්ගයේ බල්ලා ඒ ඉදිරියේ වැතිරී මුර කරමින් සිටි. එවන් විටක ඇගේ පියා මෙසේ කියයි. නිදාගන්න ලෝරා, ජැක් උට්කයින්ට ඇතුට එන්න දෙන්නේ නැහැ. ඉතින් ලෝරා මේලි අසරින් මිටි ඇඳේ ඇතිරිලියට උණුසුමට ගුලි ගැහේ නින්දට වැටේ. එක් රාත්‍රියක් ඇයව ඇඳෙන් නැගිටුවාගත් අප්පච්චි වෘකයෙන් පෙන්වනු පිණිස ඇව ජනේලය අසලට රැගෙන ගියේය.